අපි ඇලට ආවා. මේ කට්ටියම ඉන්නවා. අපි අද ඇලේ රොටි හදන්න යන්නේ. අපි රොටි හදලා නාලා රොටි කන්න යන්නේ. දැන් අපි පොල් ටික දාගත්තා. අපි මේකට ලුණු කුට්ටි ටිකක් කලවම් කරගමු. දෙන්න දෙන්න. මේක හදාගමු. ලුණු කුට්ටියක් තව දාලා ඔය ඉතින් ආයෙත් දැන් අද මෙතන විතරයි නිමාඩු. හෙට ඉඳන් ආයෙ වැඩ. අපි දිගටම දාන්න මේ වීඩියෝ. ටික දාන්න. වැඩ අපේ තමයි ඉතින් මේ එන්න වෙලාවක් හොයාගන්නත් බැහැ. ඉතින් භාගයට භාගයක් මේ වැඩි සතුන් කන්නවත් දාමු නේද? එතන තමයි අපි නාන තැන. එතන තමයි අපි නාන්නේ. ඉතින් රොටි හදන්නේ මේ හරියේ. අපි නාගන්නත් ඕනේ. නාගට රොටි කන්න තියෙන්නේ. ඔව් කන්නත් ඕනේ. මෙතකොට රෑ වෙනකන් ඉන්නත් බෑ මේ. දැන් ටික රෑ වේගෙනවා ගෙනියන්නේ. ඔව් පේන්නේත් නැහැ. ගෙහෙල් පොල් ටිකත් අපි හොදලා අරගෙන ගෙහෙල් පොල් උඩ ඔක්කොම රොටි ටික අපි තුනී කරලා උච්චගමු. හොඳ ගානට ඇවිල්ලා ගාන පදමට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් ගුලි ටික කඩගමු. මම අත් දෙක හොඳට සබන් දාලා හොදලා තියෙන්නේ. ඉතින් රොටි පහයි තියෙන්නේ. හොදලා කමු ඉතින්. ඒක ගේන්න බැරුව නම් තමයි ප්‍රශ්නේ. ඉතින් කමන්නේ නැහැ. ලිපගිනි මොළවල ගනින්කෝ. ඉතින් දැන් ලිපගිලි මොළවල ගමු. මට නිපස්ස කරපන්. ප්‍රයිවට් කලින්. පහක් ඇදුවා. එකක් පිච්චෙන්න දාලා තියෙන්නේ.
ටිකක් පිච්චෙන ගමන් තියෙන්නේ. ඉතින් දරකොණ එකමාරක් විතර දාලා තියෙන්නේ තාම අවුලුන්නේ නැහැ. අවිලෙන්නේ නැහැ මේ නර. අපේ රොටිය පිච්චෙන ගමන් තියෙන්නේ. මෙතන ඇහි කඳුළු වෙන දුම් ඇදිලා. අඬ පුච්චන්නේ අපේ රොටි. දෙවනේ රොටිය පිච්චෙන ගමන් තියෙන්නේ. අපේ රොටිය ටික කර වුණා. කර වෙලා තියෙන්නේ. ගින්දර දර වැඩි. නැහැ ඉතින් පොල් තෙල් චුට්ටක් ගේන්න බැරුණා කමන්නේ අපි වෙන කන්නේ. ගින්දර ඇසල වැඩි. අපිනේ කන්නේ කමන්නේ. දෙලා පොඩ්ඩක් කරුණානේ කමන්නේ කරුණාම ටික රහයි. අපි ලොලෝරි හදා ගන්න යන්නේ දැන්. ඉතින් අපි මේකට පොටා ගමු. කෑලි මිනිස් ගන්න දෙයක් තිබ්බේ නෑ. උඹලකට සම්බල් පැකට් එකක් දාලා උරුමේ හදලා ගමු. දැන් මාර ටේස්ට් එකක් ගන්න. බලමු හොඳට තිබ්බොත් හොඳයි. කන්න පුළුවන් තරමට තිබ්බොත්. මේ වගේ උඹලකට සම්බෝලක් දැම්මාම මේ උඹලකට සම්බෝල ඔයාලා විතර හදනකොට මේ තක්කාලි ලුණු අනම්මනම් දාලා මේ කෑලි මිනිස් කරනකොට මේ මේව දාපුවම හරි රහයි. මාර රහත් වෙන්නේ. දෙහියම් වල ටිකක් දාලා හදලා ගන්න ඕන. යමතක් ගන්න බා අනිවාර්යෙන් දෙහි ටිකක් දාන්න ඕනේ මේ දෙහි කෑල්ල අම්මට හොරෙන් මම අරන් ආවේ. රස පාට. අම්මට හොරෙන් අපි දෙහි ටික අරන් ආවේ. මේ ටිකක් දැම්ම තව මදි වුණොත් එහෙම තව ටිකක් දාමු. රසත් එහෙමම තමයි. මාරම රහක් තියෙන්නේ මේක. මාරම රහක් තියෙන්නේ. යව පිස්සු නියම කටකැස්ම. හොඳ කටකැස්ම. මාර රහක් තියෙන්නේ. ඔයාලා හදලා බලන්න මේ තක්කාලි එහෙම දාලා. මොකද දෙහිය මුල් ටිකක් වැඩි වෙනකොට තමයි මේකේ රස වැඩි වෙන්නේ. මේකේ රස පාට අනිවාර්යෙන් දෙහිය මුල් ටිකක් තව වැඩිපුර එකතු කරගන්න මේ දෙහි නම් අපිට ගන්න විදියක් තිබෙන්නේ අම්මගෙන් තමයි මේ හොරෙන් උස්සන් ආවේ මේක. රොටි කන ගමන් ඉන්නේ. එයාට රහයි ඔකේ. මාර රහයි රොටි. මාර පොත් ගති. මාර ගති මොකද දැන් ඒකට අදගන්න. උපරි